ඇත්තටම මේ අල්ලන මද්ද්‍රව්‍ය මම මේක ගැන දන්න හින්දා මං කියන්නේ කලින් ආණ්ඩුවල මද්ද්‍රව්‍ය එහෙම මේ ආණ්ඩුවේ වගේ ඇල්ලුවෙත් නැහැ. ඔය කිලෝ කීපයක් ඇල්ලුවා ඒවා එක්ක කුරක්කම් පිටි වුණා එක්ක මොනවා හරි වෙනින් මද්ද්‍රව්‍ය නෙමෙයි වුණා. එතකොට ඒකේ භයානකකම තමයි මද්ද්‍රව්‍ය ඇල්ලුවා කියලා පෙන්නුවට ඒවා ආපහු මේ මාකට් එකට යනවා මේ මද්ද්‍රව්‍ය. දැන් මේ ආණ්ඩුව කිලෝ ගණන් අල්ලනවා. මම කිව්වේ ජනාධිපතිතුමාට විතරයි මේ නීතියක් හදලා මොකද එතුමාට ඇත්ත උවමනාවක් තියෙනවානේ අපේ රටේ මිනිස්සු ගැන අපේ මිනිස්සු පවුනේ මම අවුරුදු ගාණක් තිස්සේ කියන එකක් තමයි අල්ලනේව ඒ වෙලාවේ ඩිස්ට්‍රොයි කරන්න කියලා. එතකොට අද මේ ආවෙත් එතුමාට ඒ කියන්නේ මේ කැඳවීමත් එක්ක තියෙන්නේ එතුමාගෙන් ඉල්ලීමක් කරා මේකට නීති හදන්න. මොකද ඇල්ලුවට පස්සේ නඩු භාණ්ඩයක් ඩිස්ට්‍රොයි කරන්න බෑ. ඒක නීතියේ තියෙනවා. ඒකට ගොඩාක් කරුණු තියෙනවා. හැබැයි මේකට අලුත් නීතියක් හදලා අල්ලපු වෙලාවෙම එතෙන්ට මැජිස්ට්‍රේට්ව ගෙන්නලා රස පරීක්ෂකලවත් ගෙන්නලා සාම්පල්ස් අරගෙන ඒ මද්ද්‍රව්‍ය ටික විනාශ කරන්න ඕනේ ඒ වෙලාවෙම අර සාම්පල්ස් තියෙන නඩුවට. එතකොට ඒක නීතියක් ඇටියට ඒක නීතියක් ගේන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකක් හරි ක්‍රමයකින් ඒ ටික විනාශ වෙන්න ඕනේ විනාශ කරන්න ඕනේ. අදත් ජනාධිපතිතුමාට කිව්වා මේක කරන්න කියලා පොරොන්දු වුණා. එහෙම නීතියක් හදනවා කියලා ඒක පොරොන්දු වුණා එතුමා. මේ වගේ වැඩ අපි කලින් අයට අපි යෝජනා කරා. ඒ කියන්නේ මම නාකරික බියුරෝ ඉන්න කාලේ මම යෝජනා කරා. ඉතින් එහෙම උන්නේ නැහැ. එහෙම ඒ කාලේ දේශපාලකින්ට එහෙම මේක නවත්තන්න අවශ්‍යතාවයක් තිබුණා. මොකද ඒගොල්ලොත් මේවල පාට් කොටස්. ඉතින් ඒ නිසා මේ ගත්තු වැඩපිළිවෙල මේ කරන්න හදන දේ අවංකව ජනාධිපතිතුමා ඒක මෙතන හදවතින්ම මේකට උත්සාහ දරනවා කියලා මට ෆීල් වෙනවා. සහ මිනිස්සුන්ට ෆීල් වෙනවා. එතකොට ඒ කරන සමස්ත වැඩේ ඇතුලේ ඒ අල්ලන කුඩු විනාශ කරන්න නීතියක් ගේන්න කියන එක තමයි මගේ ඉල්ලීම. හැබැයි මම මේ කියපු ප්‍රකාශය එක එක පේජ් වලින් වැරදියට අර්ථකථනය කරලා ඒ කියන්නේ මම මේ ආණ්ඩුව මේ විරුද්ධව ඇන්ටි ගවර්න්මන්ට් අදහසක් ප්‍රකාශ කරනවා වගේ එහෙම තමයි මේ ඕක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මට ඒක කවන්නේ පව් ඒ පේජ් ආයක් දීවත් වෙන්න බෑ. ඒගොල්ලෝ පවුනේ මිනිස්සු මිනිස්සු නම් ක්වොලිටියක් තියෙනවානේ. කතා කරන දෙයට වගකීමක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුවේ මේ ගෙනියන වැඩපිළිවෙලට රෙස්පෙක්ට් කරනවා. හැබැයි අර දේවලුත් වේය යුතුයි කියලා මම යෝජනා කරනවා.